උතුවන් කන්දේ සරදියල් අත්අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුම් අතරතුරදී රාජකාරියේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගියා. 1864 මාර්තු 21 වනදායි රාජකාරියේදී මිය ගිය බවට මාවනැල්ල උතුවන් කන්ද මන්සන්දියේ ස්මාරකයක සටහන් කර තිබීම මෙරට පොලිස් විරුවෙකු සිහිගැන්වීම සඳහා තිබෙන පැරණිතම මූලාශ්‍රය වෙනවා. ඒ අනුවයි අද දින 162 වන පොලිස් විරු සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම් උත්සවයට විශ්‍රාමික පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම දිවිපිදූ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් එක්ව සිටියා. පසුගිය කාලයේ පැවති යුද්ධයෙන්ද පොලිස් නිලධාරීන් 2598 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරීන් සංඛ්‍යාව 1575ක්. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරීවලදී පොලිස් නිලධාරීන් 3161 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහිදී ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරීන් සංඛ්‍යාව 58ක්. සැමරුම් උත්සවයට එක් වූ පොලිස්පතිවරයා කියා සිටියේ දිවිපිදූ නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ගේ සුබ සාධනය සඳහා පියවර රැසක් ගන්නා බවයි. අප මාතෘභූමියේ බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම, අපරාධ හා නීති විරෝධී ක්‍රියා පිටු දැකීම, ස්වභාවික විපත්වලදී මහජනයා ගලවා ගැනීම ආදී පොලිසිය වෙත පැවරී ඇති අභියෝගාත්මක රාජකාරී නිර්භීත ලෙස තම දිවි පරදුවට තබා ඉටු කරන අවස්ථාවල ඇති වූ සිද්ධිවලනුයි ඔවුන් පොලිස් විරුවන්ට අකාලේ තම දිවි අහිමි තිබෙන්නේ. ඔවුන්ගේ වියෝව පවුල් සමාජිකයන්ට වගේම ශ්‍රී ලංකා පොලිසියටද පිරිමැසිය නොහැකි පාඩුවක්. නමුත් ඔවුන් තම දිවි පුද කර ඇත්තේ තම රට දැය වෙනුවෙන් අප සහ අප සියලු දෙනාට යහපත් හෙට දවසක් උදා කර දීමට බැවින් එම විරුවන් ඔවුන්ගේ පවුලෙන් සමාජිකයන්ට වගේම ශ්‍රී ලංකා පොලිසියටත් ඉමහත් අභිමානයක් බව කිව යුතුයි. එම සියලුම පොලිස් විරුවන් මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් යුතුව අනුස්මරණය කරනු ලබනවා. ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් අපි අප කැපවී කටයුතු කර තිබෙනවා. 162 වෙනි පොලිස් දිනය පිළිබඳ අදහස් පළ කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා. ශ්‍රී ලංකා පොලිසියේ රැකියාව කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන ඔකියුපේෂනල් හැසාඩ්, එහෙම නැත්නම් වෘත්තීමය වශයෙන් ජීවිත අවදානමක් වැඩියෙන්ම තියෙන රැකියාවක්. ඉතින් මේ වගේ අවදානමක රාජකාරී කරනකොට ඒකට සාධාරණත්වයක්, ඒකට වගකීමක් තියෙන්න ඕනේ. අපි විශේෂයෙන්ම කියන්නේ යුද්ධය හෝ වෙනත් තම රාජකාරියේදී දිවි පරදුවට තියපු නිලධාරියෙක්ව ඔහුගේ මරණය අපිට ජීවිතේ නැවත දෙන්න බැරි වෙයි දෙපාර්තමේන්තුවක් ආයතනයක් විදිහට. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඔහුගේ මරණය මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. විරුදින සමරුමෙන් විශේෂයෙන්ම කරන්නේ එදා මෙදා තුර තම රාජකාරියේදී දිවි පරදුවට අපරාධ මැඩලීම, එහෙමත් නැත්නම් අපි මහා විපත්වලදී මහා ජනතාවට උදව් කරන්න ගිහිල්ලා අපේ ජීවිතය අහිමි කරගත්තු පොලිස් නිලධාරීන්ව ගුණානුස්මරණය කිරීමයි.